ගිනි තියන්න යන්නේ අද. හොඳද? ගිනි තියලා විසඳන්න ඕනේ ප්‍රශ්නේ. ගිනි තියලා පෙන්නන්න හදන්නේ. මේ කොටන් රෙදි කොහොමද තෝරගන්නේ සහ කොටන් මොන රෙදි කොහොමද තෝරගන්නේ කියලා. මේක ගිනි තියන්න නැතුව පෙන්වන්න බෑ. හොඳද? මේක රෙදි පිළ දී ගන්න කෙනෙක් උනත් මහාන රෙදි ගන්න කෙනෙක්ට උනත් වගේම ඔන්ලයින් ඕඩර් එකක් දාන කෙනෙක්ට උනත් වැදගත්. ඒ මොකද එහෙම ප්‍රශ්නයක් වුණා කස්ටමර් කෙනෙක්ට කොටන් කියලා කොටන් නෙවෙයි ෆැබ්‍රික් එකක් දුන්නා කියලා. මෙන්න මේ ෆැබ්‍රික් එකෙන් තමයි ප්‍රශ්නේ උනේ. මේක ඇවිල්ලා ක්‍රෂ් කොටන් ෆැබ්‍රික් එකක්. මේක පොඩි කැදගතියක් තියෙන එකපාරක් වගේ හෙදුවාම හරියනවා. හැබැයි රෙද්ද කොට වෙන්නේ නැහැ. ඉතින් මම අරන් තියෙන මේ රෙදි කැලි දෙකක් සහ මේ ඇවිල්ලා ෂිෆෝන් ෆැබ්‍රික් එක ඔයාලා දන්නවා. මේක මම කලින් ගම් ගොඩක් කරා. මේ ෂිෆෝන් ෆැබ්‍රික් එකේ කැල්ල අපි බලමු දැන් මේක කොහොමද අපිට බලාගන්න පුළුවන් වෙන්නේ කියලා. මේකේ උඩ තියෙන මේ කියන්නේ හැබැයි මම මේකට පොලයක් දානවා. මෙන්න මේක පුච්චන්න නැත්තම් මට අපේ අම්මගේ බැනුම් අහන්න සිද්ධ වෙනවා. දන්නවනේ ඉතින් අම්මලාගේ හැටි. ඔන්න බලන්න. මේක ළමයි බලන්නකො. සාමාන්‍යයෙන් ඉටි පුච්චනවා වගේනේ. බලන්න එක්කෙන්නේ නැහැ මොකුත් නැහැ. ඇකිලෙනවා. දෙක. තනි කර ඉටි වගේ. අර නූල් ඇදිනවා. පේනවද? පේනවද දන්නේ ඔයාලට? නූල් ඇදිලා තියෙනවා. එතකොට දැන් මේ කොලේ ගියනවා. කොලේ පිච්චෙන කලින් ඉන්න වෙනවා. හරි ඒක විමින් තියමුකෝ. මේ තියෙන. මෙන්න මේක බලන්න. මේක මම චුටි කැල්ල පුච්චලා පෙන්නන්න. මේක මම පෙන්නන්න බෑක් කැම් එක දානවා. මොකද මේක මට අතේට පුච්චන්න බෑ. අත පිච්චෙනවා. ඉන්න බලන්න ළමයි ඒක කොහොමද කියලා. මේක ළමයි අරක වගේ නෙමෙයි. මේක අලු වගේ යන්නේ. හොඳද? මේ අරක ඉටි වගේනේ යන්නේ. ඔන්න බලන්න මේක ෆුල් කොටන් එකක් නේ. සාමාන්‍යයෙන් කොටන් මික්ස් එකත් අර වගේ තමයි මේ නිකන් ගුලි ගුලි වගේ එනවා. මේක ෆුල් කොටන් ෆැබ්‍රික් එකක් නිසා මේකේ අලු යනවා මේ. මේකේ අලු වගේ යන්නේ. අර වගේ ගුලි ගහන්නේ මොකුත් නැහැ. තනිකර අලු තියෙන්නේ මේ. එහෙම වෙන්නේ තමයි මේක ෆුල් කොටන් ෆැබ්‍රික් එකක් නිසා. පේනවනේ. ගුලි ගුලි එන්නේ නැහැ. හරි එහෙනම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා හිතනවා. බලන්න එහෙනම් මේ බලන්න මේක මේ මුනේ මේක ෆුල් කොටන් ෆැබ්‍රික් එකක් නිසා. එතකොට මේක මෙහෙම උනේ මේක කොටන් නෙවෙයි මේක කොටන් ඕන ෆැබ්‍රික් එකක් නිසා. ඉතින් එහෙනම් හොඳ දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා. වැදගත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා. රෙදි මෙලදී ගන්න හැබැයි මේ රෙදි කඩවලට ගිහිල්ලා මේ මුදලාලි සැර රෙදි ගිනි ගන්න හදන්න එපා හොඳට. දැන් ඔයා දන්නවා ක්‍රෂ් කොටන් කියන්නේ ෆුල් කොටන් ෆැබ්‍රික් එකක් කියලා. ඒතකොට කඩේකට ගිහලා ක්‍රෂ් කොටන් එක ගන්නවා නම් ඔයා දන්නවා ඒක ෆුල් කොටන් ෆැබ්‍රික් එකක් කියලා. මේක ඉතින් දැන් ඇඳුම් මහල් මම වගේ පුරන කෙනෙක් ඉන්නවා නම් කස්ටමර් කෙනෙක් ඇහුවොත් මේක ෆුල් කොටන්ද මේ නෙවෙයි එහෙම කිව්වොත් මට බය නැතුව මේ දෙක කරලා පෙන්නන්න පුළුවන් මේක ෆුල් කොටන් ෆැබ්‍රික් එකක් කියලා. හරි එහෙනම් මේ වගේ එක පොඩි හරි උදව්වක් වුණා කියලා හිතනවා. එහෙනම් මම කියන්න උත්සාහ නැහැ හැමෝටම පරිස්සමින් ඉන්න. දැන් උඩ දෙයක් එකතු වුණා කියලා හිතනවා. ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. පරිස්සමින් උත්සාහ නැහැ.